මේ තමයි මොන මාසෙද? මැයි මාසේ. මැයි මාසේ කියන්නේ බෞද්ධ අපිට විශේෂ වූ මාසයක්. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේගේ උපත, බුදු වීම, ඇයි පිරිනිවන් පෑම. මෙන්න මේ තෙමගුණ සමරන්නේ මොන මාසෙද? වෙසක් මාසේ. එතකොට වෙසක් උත්සවයක් තියෙනවා. අපි වෙසක් උත්සවයක් සමරනවා. මේ වෙසක් උත්සවයේ සමරන්න අපි වෙසක් කූඩු හදනවා. විවිධාකාරයේ වෙසක් කූඩු අතර අටපට්ටමට හිමිවන්නේ ශාලාගයක් තියෙනවා. විශාල තේරුමක් තියෙනවා මේ අටපට්ටමට. මේ අටපට්ටමේ තියෙනවා මොනවද පුතේ? සමචතුරස්‍ර කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මේ 4ෙන් නිරූපණය කරන්නේ චතුරාර්ය සත්‍යය. බුදුදහමේ කියවෙන චතුරාර්ය සත්‍යය. ඒ තමයි දුක්ඛ සත්‍යය, ආය දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍යය කියන එක. ඒ තමයි දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මෙන්න මේ කියන චතුරාර්ය සත්‍යය තමයි මේ චතුරස්‍ර 4ෙන් කියවෙන්නේ. හරිද? වගේම ත්‍රිකෝණ තියෙනවා 8ක්. මේ ත්‍රිකෝණ 8ෙන් කියවෙන්නේ බුදුදහමේ කියවෙන මොනවද? අටලෝ දහම ගැන. ඒ කියන්නේ ලාභ අලාභ, යස අයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක කියන අටලෝ දහම තමයි මෙන්න මේ ත්‍රිකෝණ 8ෙන් නිරූපණය කරන්නේ. ඒ වගේම මේ වෙසක් කූඩුවේ තියෙනවා මොනවද තියෙන දිගට? රැලි. මේ රැලි තියෙනවා. මේ රැලි වලින් නිරූපණය කරන්නේ අපේ නිමක් නොවන සංසාර ගමන ගැන. අපේ සංසාරය ගමන ටිකක් දුර ගමනක් කියන එක. දිග සංසාර ගමනක් කියනවා කියන එක තමයි මෙන්න මේ අපි මේ දිගට දාන රැලි වලින් නිරූපණය කරන්නේ. තේරුණා නේද? සංසාර ගමන අපේ දිගයි කියන එක තමයි දිගු රැලි වලින් නිරූපණය කරන්නේ. ඒ වගේම වෙසක් කූඩේ උඩ හිස් නේද? ආය යට හිස්. මේ දෙකෙන්ම නිරූපණය කරන්නේ මොනවද? අපේ උපත, අපේ ඉපදීම සහ මරණය තමයි මෙන්න මේ දෙකෙන් නිරූපණය කරන්නේ. ඒ වගේම වෙසක් කූඩුවක් අපි බල්බ් දාලා ආලෝකය දෙනවට වැඩිය අපි කරන්න ඕනේ මොනවද? ඉටිපන්දමක් පත්තු කරන එක. ඉටිපන්දමක් පත්තු කරලා තිබ්බහම මේ වෙසක් කූඩුව සූලඟට එහෙට මෙහෙට බැනනකොට මොකද වෙන්නේ? මේ වෙසක් කූඩුවට ඊනිගෙන පීච්චිලා යනවා. මේකෙන් නිරූපණය කරන්නේ අපේ ජීවිතයේ තියෙන අනිත්‍ය බව නේද? කොච්චර ලස්සනයිද මේ වෙසක් කූඩුව දැන්. හැබැයි තව ටික දවසකින් යනකොට මොකද වෙන්නේ? මේක පාට යනවා, ඉරිලා යනවා, ඉටිපන්දන් එළියට පිච්චිලා යන්න පුළුවන්. එහෙනම් ඒ වගේ තමයි අපේ ජීවිතත් නේද? අපේ ජීවිතත් ස්ථිර නෑ කියන එක තමයි මෙන්න මේ අටපට්ටමේ අටපට්ටම ලස්සන තියෙන එක ටිකින් ටික නැති වෙලා යන එකෙන් අපිට අර්ථ ගන්නවන්නේ. එතන ගොඩාක් තේරුමක් තියෙන දෙයක් තමයි මේ අටපට්ටම වෙසක් කූඩුව. නේද? ලොකු තේරුමක් තියෙන එකක්. ඔයාලා දැන් ලස්සනට දැන් හැදුවනේ. දැන් ගොඩාක් පාසල් පත්තම ලස්සනයි නේද? හැබැයි තව දින දෙක තුනක් යද්දී මොකද වෙන්නේ ඔය අටපට්ටම වෙසක් කූඩුවට? මොකද වෙන්නේ? මෙන්න මේක විනාශ වෙලා යනවා. ආවුවට පාඩ පිච්චිලා යනවා නේද?